ගරු රොෂාන් අක්මීමන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා. දඩුලාගේ. ඔය ස්තුතියි මූලාසනයේ සිට මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි මුලින්ම අපි මතක් කරන්න කැමති මෙරට ජනතාව මේ ආණ්ඩුව තුලින් මේ ආණ්ඩුව හරහා අපේක්ෂා කරන ප්‍රධාන කාරණා මොනවද කියන එක පොඩ්ඩක් මේ පක්ෂ මතක් කරන්න. ප්‍රධාන වශයෙන්ම ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කරන ප්‍රධාන දෙයක් තමයි අප රටේ මේ කඩා වැටුණු ආර්ථිකය යලි ස්ථාවරත්වයට පත් කරලා එතනින් නොනැවති මේ ආර්ථික සංවර්ධනය කරා රැගෙන යන්න ඕන කියන එක. අනිත් එක දශක ගණනාවක් තිස්සේ මේ රටේ උඩුදූලා තියෙන දේශපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ව්‍යාපාරික ශාස්ත්‍රය වෙන්න පුළුවන්, මේ සමාජයෙන් වෙලාගෙන තිබෙන මේ වංචා දූෂණ සියල්ල නවත්තලා ඒ වංචා දූෂණ තුලින් උපයාගත් වත්කම් දීපල මොන හරි දේවල් නම් මේව නැවත පවරගෙන වංචා දූෂණ කරන්න බැරි ඒ වංචා දූෂණ කරන පුද්ගලයන්ට ඒ මතින් සමාජයේ ආධිපත්‍ය දරන්න බැරි වටපිටාවක් නිර්මාණය කරන්න ඕන කියන එක මේ ආණ්ඩුව තුළින් මෙරට ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් මේ ප්‍රධාන කාරණා දෙක සඳහා මේ ආණ්ඩුවේ කැපවීම මෙරට ජනතාව අපේක්ෂා කරනවා. අනේ ඒ නිසා තමයි අපි පහුගිය අප්‍රේල් මාසයේදී ඊට දාලා විශේෂ පනතක් ගෙනාවේ. එකක් අයථා ලෙස උපයාගත් දේපල නැත්නම් වත්කම් රජයට පවරා ගැනීම පනත. තමන්ට කිසියම් දේපලක් කිසියම් වත්කමක් උපයාගත් ආකාරය හෙළි කරන්න බෑ කියලා කියන්නේ, හෙළි කරන්න විදිහක් නැහැ කියලා කියන්නේ, තන නොහැකියාවක් තියෙනවා කියලා කියන්නේ දේපල උපයාගෙන තිබෙන්නේ යම් පාතාල ආර්ථික කටයුත්තක් නැත්නම් මේක යම් වංචාවක් දූෂණයක් අයථා ලෙස උපයා ගැනීමක් ගෙතන් තියනවා කියන දේ අනුව එම දේපල රජයට පවරා ගැනීමට හැකියාව ලැබෙන පනතක් අපි ගෙනාවා. ඒ පනත අර ජනතාවගේ අර ඉල්ලීම් වලට අනුකූලයි, ඒ ජනතාවගේ බලාපොරොත්තු වලට අනුකූලයි. ඒ වගේම පනතක් පනතර සංශෝධනයක් අද දිනේදී මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ පනත විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ 2007 අංක 7 දර සමාගම පනතට කරන සංශෝධනය යටතේ මෙච්චර කාලයක් ලංකාවේ සමාගම් පනතේ යම් හිඩසක් තිබුණා. ඒ හිඩසක් තියෙන ඉඩ ඇරලා තිබුණා. ඇයි? වංචා දූෂණ තුලින්, පාතාල ආර්ථික කටයුතු තුලින්, ජාවාරම් තුලින් උපයන දේපල, උපයන මුදල් නැවත සුදු ආර්ථිකය කරා, නැවත ප්‍රධාන ආර්ථික ධාරාව කරා ගෙන එන්න පාරක් ඉතුරු වෙන්න උවමනාව තිබුණා. ඉතින් මේ සමාගම් පන්තේ යටතේ යම් හිඩසක් තියලා තිබුණා. අර එවැනි ජාවාරම්කාර ව්‍යාපාර අරහා නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා මුදල් මේ ප්‍රධාන ආර්ථිකය තුළට ගේන්න, සමාගම් තුළ ආයෝජනය කරන්න, ආයෝජනය කරලා නැවත ඒව කළු සල්ලි සුදු බවට පත් කරන්න අවස්ථාවක් හදලා තිබුණා. අන්න ඒ ඉඩ අවුරණ එක තමයි මේ අද දිනේ මේ සමාගම් පන්තර ගේන සංශෝධනයෙන් අපේක්ෂා කරන්නේ. කොහොමද ඒක වෙන්නේ? මෙච්චර කාලයක් සමාගම් පනතේ 51 වන වගන්තිය යටතේ තිබුණ හිටසක් තමයි මෙයා පුරවන්නේ. ප්‍රධාන වශයෙන්ම සමාගම් වල සැබෑ අයිතිකරුවන්, සැබෑ අර්ථලාභීන් සමාගමේ කොටස් අයිති තුලින් සැබෑවට ප්‍රතිලාභ ලබන්නේ කවුද කියන එක හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය අනිවාර්ය කටයුත්තක් බවට පත් වෙලා තිබුණේ නැහැ පැවතිච්ච පනත යටතේ. ඒ අනුව කිසියම් ජාවාරම්කාර පුද්ගලයෙක්ට මහා පරිමාණ නීති විරෝධී වත්කම් රැස් කළ පුද්ගලයෙකුට තමන්ගේ හිතවතුන් හරහා, තමන්ට කීකරු පුද්ගලයින් හරහා, තමන්ට පක්ෂපාතී පුද්ගලයින් හරහා, තමන්ගේ සේවකයින් හරහා නීත්‍යානුකූල ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරලා ඒ සල්ලි සුදු කරලා එහි ප්‍රතිලාභය අර ජාවාරම්කාර පුද්ගලයාට ලබා ගන්න හැකියාවක් තිබුණා මෙච්චර කාලයක් මේ පනත යටතේ. ඉතින් මේ අද ගෙනෙන සංශෝධනය හරහා ඉඩ අහුරන්නේ, වළක්වන්නේ, ශක්තිමත් කරන්න යන්නේ නීතිය. ඒ අනුව අර ජනතාව මේ ආණ්ඩු තුලින් අපේක්ෂා කරන වංචා දූෂණ කරපුවාට දඬුවම් කරනවා වගේම නැවත වංචා දූෂණ කරන්න ඉඩ නොලැබෙන, එවැනි වංචා දූෂණ කරලා උපයාගත්ත මුදල් වත්කම් තිබෙන අයට ඒවා සංගවාගෙන ඒවා නැවත ප්‍රධාන ධාරාවේ ආර්ථිකයට ගෙනෙන්න ඉඩ අවුරන පනතක් තමයි අද මේ ගෙනලා තිබෙන්නේ. ඒසාර ජනතාව බලාපොරොත්තු වෙච්ච යම් දූෂණ වංචා මැඩලීම සඳහා වංචා දූෂණ නතර කිරීම සඳහා ප්‍රධාන පනතක් වන සංශෝධනයක් අද පාර්ලිමේන්තුවේ එනවා. ඒක අර ආණ්ඩුව දැනට කරගෙන යන දූෂිතයන් දඬුවම් කිරීමේ ක්‍රියාවලියේම එක් අදිරක සම හඳුනන කැමැති. ඒත් එක්කම ආර්ථිකමය වශයෙන් අපි නිවැරදි මාවතේ ගමන් කරනවාද කියන එක බලා ගන්න පුළුවන් යම් කාර්ය සාධන කීපයක් ඉදිරිපත් කරන්න කැමැති. මොකද ජනතාව මේ ආණ්ඩුවක එකක් බලාපොරොත්තු වුණා. ඒ තමයි අර
මුලින්ම 2018 අපේ ආර්ථිකය පීක් එකේ තිබිච්ච අවුරුද්ද අවසාන වශයෙන් 2018 ආර්ථිකය තිබිච්ච තැනට මේ ආර්ථිකය ළඟා කරගන්න ඕනේ. එතනින් එහාට නැවත ආර්ථිකය පියවරෙන් පියවර සංවර්ධනයේ මාතෘ අපි අරන් යන්න කියන බලාපොරොත්තුව ජනතාවට තිබෙනවා. ඒ නිසා ජනතාවට ඒක බලා ගන්න. තමයි විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට අවුරුදු ගාණක් පාර්ලිමේන්තුව හිටපු අධ්‍යක්ෂින් තිබෙන ගරු මන්ත්‍රීවරුන්ට අමතක වෙච්ච කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි 2022 ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් ඉන්න ජනගහනය 25ක් බවට පත් වුණා. ඉතින් අපේ අපේක්ෂාව 2027 වෙනකොට 112,000කට ගෙනල්ලා 2030 වෙනකොට ඒක ලංකාවේ අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණට යන්න. ඉතින් මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ආදායම පහුගිය මාස පහේ රාජ්‍ය ආදායම 20%කින් වර්ධනලා තිබෙනවා. 2024 මුල් මාස පහේ රාජ්‍ය ආදායමට වඩා මේ අවුරුද්දේ මුල් මාස පහේ රාජ්‍ය ආදායම 20%කින් වැඩිලා තිබෙනවා. විදේශ ශ්‍රමිකයෝ ලංකාවට යන ප්‍රේෂණ 18.9කින් ඉහළ ගිහින් තියෙනවා. මේනකොට මේ අවුරුද්දේ මුල් මාස පහට විතරක් රුපියල් මිලියන ඩොලර් මිලියන 3750ක පමණ ආසන ප්‍රමාණයක් ලංකාවට දේශීය නිමි ලැබිලා තිබෙනවා. ඔබතුමාගේ කාලය අවසానයි. සමා වෙන්න. මම අවසන් කරන විනාඩියක් දෙන්න. පළමු මාස 6 විතරක් ඍජු විදේශ ආයතන ප්‍රමාණය 100%කින් වර්ධනලා තිබෙනවා. ඉතින් මොන ආර්ථික දර්ශකයේ බැලුවත් මේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා පැහැදිලි. ඊයේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි බ්ලූම්බර්ග් බැලුවේ ආර්ථික කටයුතු අංශමකින් සිදු කරපු වාර්තාවක් අනුව 2026 වර්ෂයකට අපේ රටේ ආර්ථිකයට නැවත 2018 තිබිච්ච මට්ටමට අපේ GDP එකට නැවත 2018 තිබිච්ච මට්ටමට එන්න පුළුවන් කියන සමීක්ෂණය වාර්තාව වල වුණා. ඒ අනුව සියලු සමීක්ෂණ වලින් සියලු කාර්ය සාධන පෙන්눔 කරන්නේ අපිට 2026 වෙනකොට නැවත 2018 ආර්ථිකය තිබ්බ තැනට යන්න පුළුවන් මට්ටමට දැන් අපි ආර්ථිකය ස්ථාර කරලා තිබෙනවා. මේ අවුරුද්ද අපි 5% ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. පළවෙනි කාර්තුවේ අපි 4.8% ආර්ථික වර්ධනයක් ලබා ගත්තා. මහ බැංකුව අධිපතිවරයාද ප්‍රකාශ කළ තිබුණා ඊළඟ කාර්තුවේත් ඊට සමාන ආර්ථික වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරන අපේ ඉලක්කය 5% ආර්ථික වර්ධනයට ගිහිල්ලා අපිට 2026 නැවත ආරම්භ කරන්න පුළුවන්. අපි අර බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධිත රටක් කරා යන ගමන 26 වර්ෂයේ ආරම්භ කරන්න පුළුවන් කියන මතක් කිරීම කරමින් මම කතාව සංකරන බොහොම ස්තුතියි.